ඔයා ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙන කෙනා ගේම්ස් ප්ලේ කරන්න ආසාවෙන් ඇති. එහෙම නැත්නම් ඔයා දැනටමත් ඔයාගේ PC එකේ ගේම්ස් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කොහොමුණත් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉතින් ඔයා සමහර වෙලාවට ගේම්ස් ප්ලේ කරද්දී ඔයාගේ PC එක ස්ටක් වෙන්න ගන්නවා. ඉතින් මේ ගේම්ස් ලෝ සෙටින් යටතේ ප්ලේ කරත් මේ ස්ටක් වෙන එක නවත්තන්න බැරි වෙනවා. ඉතින් මේකට හේතුව තමයි ඔයාගේ PC එකේ ස්පෙක්ස් වලට මේ ගේම්ස් ගැලපෙන්නේ නැති එක. ඉතින් ඔයාගේ PC එකට ගැලපෙන ගේම්ස් හොයාගන්න හැටි තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මම වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා තමයි මේ විදිහට මේ PC එකට ගැලපෙන ගේම්ස් හොයාගන්න යන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ දැනට ගේම්ස් 33000කට අධික ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වෙබ්සයිට් එක හරහා ඔයාගේ PC එකට ගැලපෙන ගේම්ස් හොයාගන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා පළවෙනි පාරට මගේ channel එකේ මේ වීඩියෝ එක බලනවා නම් ආලා තියෙන subscribe button එක click කරලා notification on කරගන්න. එතකොට මම මේ විදිහේ වීඩියෝ එකක් දාපු ගාම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉතින් මේ වෙබ්සයිට් එක තමයි PC Game Benchmark කියන වෙබ්සයිට් එක. ඉතින් මම පල්ලෙහා description එකේ link එකක් දාලා ඇති. ඔයාට ඒක click කරලා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් අපිට මේ වෙබ්සයිට් එකේ පහළට ගියාම මේ විදිහට trending games බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අයගේ PC වල play කරන්න පුළුවන් games තමයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ වම් අත පැත්තෙන් මේ දේවල් ගැන පොඩි විස්තරයක් දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට දැනට මේ වෙබ්සයිට් එකේ PC games 33108ක් මේගොල්ලෝ ලිස්ට් කරලා තිනවා කියලා. ඉතින් අපි දැන් බලමු කොහොමද අපේ PC එකේ ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් හොයාගන්න කියලා. ඉතින් ඔයාලට මෙතන දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් tell us about your PC කියලා. ඒ කියන්නේ ඔයාගේ PC එකේ විස්තර තමයි මෙතනට ඇතුළත් කරන්න තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ අහන මුලින්ම ඔයාගේ PC එකේ platform එක. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන OS එක තමයි මේගොල්ලෝ මේ අහලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයා පාවිච්චි කරන OS එක select කරලා දෙන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ Windows නිසා මම මෙතන Windows කියන එක select කරලා දෙනවා. ඊළඟට මේගොල්ලෝ අහන process එක. ඉතින් ඔයාට process එක බලා ගන්න කරන්න තියෙන්නේ this PC උඩ right click කරලා properties වලට යන්න. එතකොට ඔයාට මේ process එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මගේ PC එකේ තියෙන්නේ Intel Core 2 Duo process එකක් නිසා මම මේ විදිහට මගේ process එක මෙතනින් type කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ අහලා තියෙනවා graphic card එක. ඉතින් මේ විදිහට මම graphic card එකත් මෙතනින් type කරගන්නවා. ඉතින් අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට memory එක අහලා තිනවා. ඉතින් memory එක කියලා මේගොල්ලෝ අදහස් කරන්නේ අපේ PC එකේ තියෙන RAM එක. ඉතින් මගේ තියෙන 2GB RAM එකක් නිසා මම මෙතනින් මේ විදිහට 2GB කියන එක select කරනවා. හරි. ඉතින් ඔයාලට මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන් what game can my PC run කියලා බටන් එකකුයි rate my PC කියලා බටන් එකකුයි. මේ වම් පැත්තේ තියෙන බටන් එක ක්ලික් කරාම ඔයාගේ PC එකේ play කරන්න පුළුවන් games මොනවද කියලා ඔයාට හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ rate my PC කියන බටන් එක ක්ලික් කරාම දැනට ලෝකේ තියෙන ජනප්‍රියම games 14න් ඔයාගේ PC එකේ play කරන්න පුළුවන් games මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ rate my PC කියන එක ක්ලික් කරනවා. ඉතින් මේක ක්ලික් කරාම මේ විදිහට අලුත් page එකකට load වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මගේ PC එකේ ස්පෙસિෆිකේෂන් එක මේගොල්ලෝ මගේ PC එක රේට් කරලා තියෙනවා 100ට එකක් විදිහට. මේ විදිහට ටිකක් පල්ලෙහාට ආවම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ games 14න් මගේ PC එකේ කොච්චර games ප්‍රමාණයක් play කරන්න පුළුවන්ද කියලා. ඉතින් මගේ PC එකේ play කරන්න පුළුවන් වෙන්නේ මේ games 14න් games 8යි. ඉතින් ඔයාලට ආයෙ පාරක් මෙතන පහලින් බලා ගන්න පුළුවන් which games can you run කියලා බටන් එක. ඉතින් මේ ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ PC එකේ play කරන්න පුළුවන් games මොනවද කියලා බලා ගන්න. ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් මේක මේ විදිහට ක්ලික් කරාට පස්සේ මේ විදිහ අලුත් page එකකට load වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන උඩින් බලා ගන්න පුළුවන් මගේ PC එකේ play කරන්න පුළුවන් games ප්‍රමාණය. ඉතින් අපිට මේ විදිහට පල්ලෙහාට ගියාම මේ games සේරම බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට මෙන්න මේ Team Fortress 2 කියන game එක ක්ලික් කරලා පෙන්නන්නම් අපේ PC එකේ මේ game එක play කරන්න පුළුවන්ද බැරිද කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ මේ විදිහට අලුත් page එකකට load වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ minimum සහ recommend විදිහට මේ විදිහට system requirement
දෙවිදිහකට වෙන් කරලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මිනිමම් සිස්ටම් රික්වයර්මන්ට් කියන තැනින් මේගොල්ලෝ පෙන්නන්නේ අපේ PC එකේ මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය අවම සුදුසුකම්. ඒ කියන්නේ මේ ගේම් එක low resolution සහ low graphic යටතේ අපේ PC එකේ ප්ලේ කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ recommend requirement කියන තැනින් මේගොල්ලෝ කියලා තින්නේ අපේ PC එකේ මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය මේගොල්ලෝ නිර්දේශ කරලා තියෙන සුදුසුකම්. ඒ කියන්නේ මේ ගේම් එක high graphics සහ high resolution යටතේ අපේ PC එකේ ප්ලේ කරන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාට මේකෙදි මේ ඉස්සරහින් බලා ගන්න පුළුවන් මේ විදිහට result කියලා එකක්. ඉතින් මේ සේරගම පාස් කියලා තමයි මේ ගේම් එකේ වැල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ PC එකේ මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් කියන එක තමයි මේගොල්ලෝ මේ කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පහලින් බලා ගන්න පුළුවන් your computer meets the recommended requirement to play Team Fortress 2 කියලා. හරි. මම දැනට මේකෙන් බෑක් වෙලා අපි බලමු වෙන ගේම් එකක්. ඉතින් මේ ගේම්ස් වලට අමතරව අපිට මේ වෙබ්සයිට් එකේ software වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙනවා Krita කියන software එක. ඉතින් මේක photo editing software එකක්. මම මේක ක්ලික් කරලා බලනවා මේ software එක මගේ PC එකේ run කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ minimum requirement වලට නම් සේරටම pass කියලා වැහලා තියෙනවා. ඉතින් අපි recommend කියන එක බැලුවොත් මෙතන මේ RAM එක ඉස්සරහෙන් fail කියලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ මේකට recommend කරලා තියෙන්නේ 4GB RAM එකක්. ඉතින් මේ software එක minimum system requirement වලට හරියන නිසා ටිකක් විතර stuck වෙවි තමයි use කරන්න වෙන්නේ. හරි ඊට පස්සේ මම ගන්නවා මේ Assassin's Creed Revolution කියන ගේම් එක. ඉතින් මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. හරි. ඉතින් මේකෙත් minimum system requirement වල සේරටම pass කියලා වැහලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි recommend වලට ගිහිල්ලා බැලුවොත් මේකෙත් අපිට මේගොල්ලෝ 4GB RAM එකක් තමයි recommend කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ ගේම් එක low settings යටතේ තමයි play කරන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට මේ ගේම් එක low resolution සහ low graphic යටතේ තමයි play කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මේ උඩ search bar එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට ඕනම ගේම් එකක් සර්ච් කරලා බලන්න පුළුවන් මේක අපේ PC එකේ ප්ලේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම මෙතනින් මේ විදිහට GTA 5 කියන ගේම් එක සර්ච් කරලා බලනවා. ඉතින් මම ඒක මේ විදිහට ක්ලික් කරලා බලනවා මගේ PC එකේ මේක ප්ලේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකේ minimum system requirement වලදීම මේ විදිහට වැහලා තියෙනවා RAM එක ඉස්සරහින් fail කියලා. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න minimum RAM එක විදිහට ඉල්ලන්නේ 4GB RAM එකක්. ඉතින් අපිට recommend වලට ගිහිල්ලා බැලුවොත් මේකේ Windows එක විතරයි fast කියලා වැහලා තියෙන්නේ. අනිත් සේරම fail කියලා තමයි මේකෙදි පෙන්වන්නේ. ඉතින් මේකෙදි 8GB RAM එකක් තමයි මේගොල්ලෝ recommend කරලා තියෙන්නේ. ඒ වගේම Intel Core i5 processor එකක් සහ Nvidia GeForce GTX 660 කියන graphic card එක තමයි මේගොල්ලෝ මේ game එකට ඉල්ලලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා මේක මගේ PC එකේ low settings යටතේවත් play කරන්න බෑ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ PC එකේ play කරන්න පුළුවන් games මොනවද කියලා හරියටම හොයාගන්න. ඒ වගේම මේ ඔයා ඉස්සරහට gaming වලටම PC එකක් හදන්න ඉන්නවනම් ඒකට යොදා ගන්න පුළුවන් components ගැනත් ඔයාට මේ website එකෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඒ වගේම ඔයාට තියෙන ප්‍රශ්න මතකතු පහළ තියෙන comment section එකේ දාන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.